ඉතින් යාළුවනේ ඔයාලගේ ෆෝන් එකේ බැටරි ඉක්මනට බහිනා නම් ඔයාලට වැඩි වෙලාවක් ඉන්ටර්නෙට් වගේ පාවිච්චි කරන්න බැරි නම් ඩේටා ඔන් කරගෙන එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි ඉඳිමිලා නම් ඉතින් අන්න ඒ දේවල් වලට බලපාපු හේතු සාධක ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක අඩු වෙන්න හෝ බැටරි ඉඳිමින් හරි බලපාපු එකම එක සාධකයක් හරි මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා ආයෙත් ඒ වැරද්ද ඔයාගේ අතින් නොවෙන්න නම් ඔයා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ස්කිප් නොකර බලාගෙන ඉන්න. මොකද මම එහෙම කියන්නේ ගොඩක් කට්ටිය කරන වැරද්ද තමයි ෆෝන් එක charge කරද්දී කරන වැරදි. අන්න ඒ නිසා තමයි බැටරි ලයිෆ් එක අඩු වෙන්නේ ගොඩාක්ම දුරට. ඉතින් ඒ කියන්නේ ඔයා ෆෝන් එක පාවිච්චි කරන විදිහෙන් නෙමෙයි ෆෝන් එක charge කරන විදිහෙන් තමයි මේ දේවල් ටික වෙන්නේ. ඉතින් මම ආයෙත් කියනවා ඔයා කරන වැරද්දක් එකම එක වැරද්දක් හරි මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඒ වැරද්ද නැති කරගන්න. ඔයා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් නැවතත් ඒ වැරද්ද නොවෙන්න නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ බලලා ඉවරලා ඔයා අලුතෙන් ගන්න ෆෝන් එක ඒ විදිහට charge කරගන්න. දැන්ට පාවිච්චි කරන ෆෝන් එකේ බැටරි හෙල්ත් ටික කාලයක් හරි පවත්වා ගන්න පුළුවන් මේ වීඩියෝ බලුවොත් එහෙම.